ආයුබෝවන් සුබ දවසක් කියලා ඔබව ආදරෙන් පිළිගන්නවා. මම අද කාටත් වරදින් නැතුව ලීසියෙන් හදාගන්න පුළුවන් හැඳි කැවුම් රෙසිපි එකක් අරගෙන ආවා. මම මේ කැවුම් එක හදාගන්නේ පොල් කිරි දාලා කඩේ තියෙන ඉන්දියාප්ප පිටි වලින්. හරිම රසට මේ හැඳි කැවුම් එක හදාගන්න පුළුවන්. එහෙනම් අපි බලමු පොල් කිරි දාලා මේ හැඳි කැවුම් එක කොහොමද හදාගන්නේ කියලා. මම මුලින්ම සීනි කැරමල් එක හදාගන්නවා. මම සීනි මේස හැඳි 3ක් එකතු කරගන්නවා. ඒකටම වතුර මේස හැඳි 2ක් විතර එකතු කරගෙන සීනි කැරමල් එක හදා ගන්නවා. ගොඩක් කර කරගන්න නැතුව කැරමල් එක හදා ගන්න. මම මේ ගානට කැරමල් එක පාට වුණාට පස්සේ උණු වතුර කෝප්ප 2ක් එකතු කරගන්නවා. ඊළඟට සීනි අඬු කෝප්ප 2ක් මම එකතු කරගෙන සීනි ටික හොඳට දිය කරගන්නවා. ගොඩක් වෙලා පැණියක නූල් ඇදෙන පදමට උණු කරගන්න එපා. සීනි ටික දිය කරගන්න විතරයි ඕන. මේ විදිහට එකපාරක් පැණියක උතුරනකොට මම ලිප වහලා පැණියක හොඳට නිමෙන්න තියාගන්නවා. මේ හැඳි කැවුම් එක හදාගන්න කාටත් ලේසි වෙන්න මම පීරිසි අඬු කෝප්පෙන් ප්‍රමාණ ටික කියන්නම්. ඉන්දියාප්ප පිටි පීරිසි අඬු කෝප්ප 2ක් එකතු කරගන්නවා. ඒකටම පාන් පිටි අඬු කෝප්ප 1යි ලුණු තේ හැඳි භාගය එකතු කරගෙන පිටි ටික කලවම් කරගන්නවා. ඊළඟට මම හදාගත්තු පැණියකින් ටික ටික එකතු කරගෙන පිටියේ කනා ගන්නවා. ඔයාලා මේ කැවුම් පිටියේ කනා ගන්නකොට පිටි කැට නැතුව යන්න හොඳට අතින් අනා ගන්න. ඔක්කොම පැණි ටික එකතු කරගත්තට පස්සේ කැවුම් පිටි මිශ්‍රණය මේ විදිහට තියෙන්නේ. ඊළඟට මම හැඳි කැවුමේ පදම හදාගන්න පොල් කිරි වලින් මම මෙතන පොල් කිරි පළවෙනි කිරයි දෙවෙනි කිරයි අරගෙන තියෙන්නේ. ඒකෙන් මම ටික ටික දාලා කැවුම් මිශ්‍රණය හදාගන්නවා. මේ පේන පදමට ටික ටික පොල් කිරි දාලා පිටි ටික අනා ගන්න. දැන් මම මේක පැය 2ක් විතර වහලා තියා ගන්නවා. මේ පැය 2ක් ගියාට පස්සේ පිටි ටිකක් උකු වෙලා තියෙන්නේ. හැන්දට බර ගතියක් තේරෙනවා. මම තවත් පොල් කිරි ටිකක් දාලා පිටි ටික අනා ගත්තා. මට ඔක්කොම පොල් කිරි අඬු කෝප්ප 2ක් විතර ගියා. දැන් අපි කැවුම් ටික බෙදගමු. තෙල් එකතු කරගන්නකොට ගොඩක් එකතු කරගන්න නැතුව මේ ප්‍රමාණයට එකතු කරගන්න. ඊළඟට තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ මේ විදිහට කැවුම් පිටි මිශ්‍රණයෙන් තෙලට ලං කරලා වක් කරගන්න. මේ පේන විදිහට තෙල් මැදට ඉහන්න. එතකොට කැවුම ලස්සනට පිම්බිලා එනවා. මේ විදිහට දෙපැත්ත හරවමින් කැවුම් ටික බැද ගන්න. තෙල් ටික ගොඩක් රත් වෙලා නම් ලිප වහලා කැවුම් පිටි මිශ්‍රණය එකතු කරගන්න.
මේ හැඳි කැවුම් එක ඕනම කෙනෙක්ට ලේසියෙන්ම වරදින්න නැතුව හදා ගන්න පුළුවන්. දැන් මම ඔක්කොම කැවුම් ටික හදාගෙන ඉවරයි. පොඩ්ඩක්වත් හයිය නැහැ. හොඳට මෙලකට කැවුම් ටික තියෙනවා. මේ කැවුම් එක පොල් කිරි දාලා හදන ඉඳ හරිම රසට තියෙනවා. මේ හැඳි කැවුම් ටික සතියක් වුණත් තියාගන්න පුළුවන්, මොකුත්ම වෙන්නේ නැහැ. මේ දුන්නු පිටි ප්‍රමාණයෙන් මම හැඳි කැවුම් 52ක් හදාගත්තා. මම එකක් කඩලා පෙන්නන්නම්. මේ ගොඩාක් හොඳට මෙලකට කැවුම් එක තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. ආයෙ රසවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.